අයිබෝවන් ළමයි අද මේ වීඩියෝ එකෙන් මම සාකච්ඡා කරන්නේ 2024 2025 ඒ කියන්නේ මේ අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්න ඉන්න දරුවන් වෙනුවෙන් දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කරලා තියෙන අනුමාන පරීක්ෂණ එහෙමත් නැත්නම් පෙරහුරු පරීක්ෂණයේ ප්‍රශ්න පත්‍රය. එතකොට පුතේ දැන් ඔයාලට විභාගයට මාසයකටත් අඩු කාලයක් තියෙන්නේ. ඒ නිසා මේ විදිහ අනුමාන පේපර් එකක් කරන එක ගොඩක් වැදගත්. එතනදී ඔයාලට පුළුවන් ඔයාලා ඉගෙනගත්තු දේවල් වල අඩුපාඩු හදාගන්න. මුලින්ම ඔයා කරන්න ඕනේ මේ පේපර් එක තනියම කරන එක. ඉතින් මේක තනියම කරන්න PDF එක ඔයා ගාව නැත්නම් ඔයාට තියෙන්නේ පහලින් කමෙන්ට් කරන්න PDF එක ඉතලා මම අනිවාර්යෙන් ඔයාට ඒක PDF එකක් විදියට එවන්නම් WhatsApp මාර්ගයෙන්. එතනදී භාෂාව පේපර් එක වීඩියෝ එකකටත් සාහිත්‍ය පේපර් එක තව වීඩියෝ එකකටත් එන විදිහට තමයි මම මේ වීඩියෝ දෙක ලෑස්ති කරලා දෙන්නේ. ඉතින් පුතේ මුලින්ම ඔයා PDF එක ඉල්ලගෙන ඊට පස්සේ ප්‍රශ්න වලට උත්තර ටික ලියලා මාත් එක්ක මේ සාකච්ඡාවට එකතු වෙන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. පුතේ එහෙනම් දැන් ඔයා සිංහල භාෂාව හා සාහිත්‍ය තෙවන ප්‍රශ්න පත්‍රය ගන්න. ඒක අරගෙන ඔයා කරන්න ඕනේ මේ වීඩියෝ එක පොඩ්ඩක් ස්ටොප් කරලා පළවෙනි කෙටි ප්‍රශ්න 10ට පිළිතුරු ලියන්න. ඊට පස්සේ පිළිතුරු ලියුවට පස්සේ එකතු වෙන්න මාත් එක්ක ලකුණු 20න් කීයක් ඔයාට ගන්න පුළුවන්ද කියලා බලන්න. බලන්න පේපර් එක දිහා 1 සිට 10 තෙක් ඇති සියලුම අණු කොටස් වලට පිළිතුරු ලියන්න ඕනේ. කිසියම් අණු කොටසකට ඔබ උත්තර ලියන්නේ නැත්නම් ඒකේ අංකය ලියලා ඉදිරියෙන් ඉලක්ක දෙන්න ඕනේ. ඉතින් මුලින්ම කියන්න ඕනේ පේපර් එකක් ගත්තාම මේ ප්‍රශ්න පත්‍රයේ තියෙන උපදෙස් අනිවාර්යයෙන්ම පිළිපදින්න. ඒක ඔයාගේ ලකුණු වැඩි වෙන්නත් අනිවාර්යෙන්ම බලපානවා. මොකද පිළිවෙල කියන එක පේපර් එකකදී අනිවාර්යෙන්ම වැදගත් නිසා. එතකොට පුතේ පළවෙනි ප්‍රශ්නයේ විදියට දීලා තියෙන්නේ මෙන්න මෙහෙම. මේසා මහත් වූ තොපගේ උපායකින් වැඩකුත් නිමාවකුත් දුටුදය නැති. ඉතින් පේපර් එකේ තියෙන ප්‍රශ්න විතරක් නෙවෙයි මේ ආවට පසුබිම ඒ ප්‍රශ්නෙට අදාළ පරිසරයේ පසුබිම කතා කරන හින්දා මේ පේපර් එක සාකච්ඡා කරන එක ඔයාලට ගොඩක් වැදගත් වේවි. මේ ප්‍රකාශය ගත්තාම ඔයාට මතක නම් මේක තියෙන්නේ සතර කම්මන්ත්‍රණයේ පාඩමේ. ඒ සතර කම්මන්ත්‍රණයේ පාඩමේ යුද්ධ උපක්‍රම යෙදීම කියන කොටසේදී ඒ කියන්නේ වේදේහ රාජ්‍ය අල්ලගන්න කේවට්ට බමුණ විවිධ උපක්‍රම යොදා ගන්නවා. මේ උපක්‍රම එකක්වත් සාර්ථක වෙන්නේ නැහැ. ඒ වෙලාවේදී ඊට පස්සේ මොකද කරන්නේ? චූලනී භග්මදත්ත රජතුමා කියනවා ඔයාගේ මෙච්චරකල් කරපු මේ උපායන් වලින් ඔයා යොදපු උපායන් වලින් කිසිම ප්‍රයෝජනයක් ලැබුණේ නැහැ. කිසිම දෙයක් සාර්ථකව වෙනව දැක්කේ නැහැ කියලා. ඒ අවස්ථාව තමයි මේ. පළවෙනි ප්‍රශ්නේ මේ ප්‍රකාශය කරන ලද්දේ කවරෙක්ද? එහෙනම් පුතේ මේක කවුද කිව්වේ? චූලනී බ්‍රහ්මදත්ත රජතුමා. මේ ප්‍රකාශය උපුටාගත්තු කෘතිය රචනා වූයේ කවර යුගයේදීද? මේ ප්‍රකාශය උපුටාගත්තේ උම්මග්ග ජාතකයේ. උම්මග්ග ජාතකයේ තියෙන්නේ 550 ජාතක පුතේ. එතකොට මේකෙදී අහන්නේ යුගය. යුගයට එන්න ඕනේ 550 ජාතක පුත රචනා වූ යුගය කුරුණෑගල යුගය. ඊළඟට අපි යනවා දෙවෙනි ප්‍රශ්නෙට. වැනු පොරණ කිවිඳුන් සොඳ රස මුසු බසිනා සියලු භෝග වස්තු ඉසුරු හරිතිනෙක් දනු. ඉතින් පුතේ මෙතනදී මේ අසිරිමත් වූ දේකිමේ ලොව ප්‍රේමේ නමිනා කියලා සුප්පා දේවිය විසින් තමන්ගේ දරුවන් දෙදෙනාට පැහැදිලි කරන අවස්ථාව. සිංහයාත් එක්ක මේ විදියට තම රජකුමාරිකාවක් වෙලා ඉඳලා සියල්ලම අතහැරලා වනයේට ගිහිලා ජීවත් වුණේ ඇයිද කියන එකට හේතු පැහැදිලි කරන අවස්ථාව. එතනදී අයන්න විදියට අහලා තියෙන්නේ තද කළු අකුරින් මුද්‍රිත වචනේ අර්ථ ලියන්න කියන එක. පොරණ කියන එක තමයි විශේෂ කරලා දක්වලා තියෙන්නේ. පොරණ කියලා කියන්නේ පුතේ පුරාණ කිවිඳුන් කවියන්. එතකොට පොරණ කියන වචනේ තේරුම පැරණි පුරාණ කියන එක. මෙම ප්‍රකාශය කරන ලද්දේ කවුරුන් විසින්ද කියලා අහලා තියෙනවා. මේක කරලා තියෙන්නේ සුප්පා දේවිය විසින්. තුන්වෙනි ප්‍රශ්නය අමාවතුර කෘතිය රචනා කිරීමට මුල් වූ බුදු ගුණය. අමාවතුරෙන් තමයි අඟුල් මල් දමනය උපුට ගත්තේ. එතකොට පොළොන්නරු යුගයේ තමයි මේ කෘතිය රචනා වුණේ. ඒ වලට මතක නම්. එතකොට පුතේ රචනා කිරීමට මුල් වූ බුදු ගුණය තමයි පුරිස ධම්ම සාරති බුදු ගුණය. සද්ධර්ම රත්නාවලියට මූලාශ්‍රය වෙච්ච ග්‍රන්ථය අහනවා. ග්‍රන්ථය තමයි පාලි ධම්මපදට්ට කතා. පාලි ධම්මපදට්ට. ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නය පහත කවියේ පද සම්පූර්ණ කරන්න. නොඑක් තැනම මල් පිපි මල් පිරුණු පොකුණුය ගෙයක් කනම සැදහින් දෙවන දකුණුය. මේක තියෙන කෑරගලේ වැජබේ මේ ලෙසින් සිටගෙන කෑරගල විහාර වර්ණනාව කරන අවස්ථාව. එතකොට පිළිතුර එන්න ඕනේ පුතේ
සුදක් ලෙස තිබේ මලු මං හැර කුණුය සියක් අය කෙරෙති වැඳපුද පද කුණුය කියලා. ඊළඟට බලන්න පුතේ 5 වෙනි ප්‍රශ්නය. ඉතින් මොකක්ද මට තියෙන්නේ ඇඟේ දාගෙන යන්න ඔය වගේ තැනකට? මේක තියෙන්නේ ඔයාලට මතක නම් දියමන්තිමාලයේ පාඩමේ. දියමන්තිමාලයේ ආරාධනා පත්‍රයක් ගෙනල්ලා දෙන උත්සවයකට යන්න ලොයිසල් මහත්තයා විසින් මැටිල්ඩට. ඒ අවස්ථාවේදී යාට ඇඳුමක් අරන් දෙනවා ප්‍රෑන්කු 400කට. අවසානයේ යාට අවශ්‍ය වෙනවා මේකට දාගෙන යන්න මොන හරි ආභරණ අන්නේ වෙලාවේ. ඉහත ප්‍රකාශය කරන ලද්දේ කවුරුන් විසින්ද? මැටිල්ඩා තමයි මේක කරන්නේ. ඒ ශ්‍රවණය කළේ කවරෙක්ද කියලා අහනවා ලොයිසල් මහත්තයා. 6 ඉටු කොට කළ යුතුයකම් ලැබුණත් ලෝකෙන් ගැරහුම් ඉවසන්නට පුළුවන් නම් උඹයි මගේ පුතා උතුම්. මේක මුනිසිරිපා සිමිමින්නේ පද්‍යපන් තියෙන කවියක්. ඉහත කවියේ දැක්වෙන පුද්ගලයෙක් සතු වේතු ගුණාංග මොනවද කියලා අහනවා. ඒව තමයි යුතුයකම් ඉටු කිරීම, ඉවසීම කියන ඒවා. ඉහත කාව්‍ය අන්තර්ගත කාව්‍ය අලංකරණයක් අහනවා. ඔයාලා දාන්න ප්‍රධානම කාව්‍ය අලංකරණය එලිසම්ම මේකේ තියෙනවා. ඊට අමතරව ඉටු කොට කළ යුතුයකම් කියන තැන අනුප්‍රාසය තියෙන. එකම ශබ්දය හෝ එකම පදය නැවත නැවත යෙදීම තමයි අපි අනුප්‍රාසය කියලා කියන්නේ. එලිසම්ම එලිවට කියලා කියන්නේ එකම අකුරෙන් අවසන් වෙන එකට පද්‍ය පාද 4ම. 7 වෙනි ප්‍රශ්නය දැසේ කඳුලැලි පිසදා බලනෙමි හෙට හිරු එළියට වඩින දිනේ. මේක දෑතේ කරගට සිබසනසන්ට පද්‍යපන්ති එන කවියක්. එතකොට ගීතයේ රචකයා අහනවා මහගමසේකර. එම ගීතයේ ඇතුළත් කෘතිය මොකක්ද කියලා අහනවා ප්‍රබුද්ධ. ඔයාලට මතක නම් මේකම මේ දෑතේ කරගට පද්‍යපන්තියම ප්‍රාර්ථනා කියන නමින් මහගමසේකරයන්ගේ නොපල ගීත කියන කෘතියෙත් පළ වෙලා කියලා සඳහන් කරලා තියෙනවා. පිළිතුර ප්‍රබුද්ධ. ඊට පස්සේ පුතේ 8 වෙනි ප්‍රශ්නය සතර දෙනෙකු කෙරෙහි විශ්වාස නැති මේ ප්‍රකාශය කාගේද කියලා අහනවා. මේක තියෙන පුතේ අඟුලිමාල දමනේ. අඟුලිමාල දමනයේදී අඟුලිමාල කියලා සොරෙක් ඉඳගෙන මිනිස්සුන්ව මරනවා කියලා ආරංචිය ඇහිලා වර්ග පුරෝහිතය නැත්නම් අඟුලිමාලගේ තාත්තා ඇවිල්ලා මන්තානි බැමිණියට කියනවා මේ විස්තරය. මෙනම් අපේ පුතා වෙන්න ඕනේ කියලා. මේ වෙලාවේදී මන්තානි බැමිණිය කියනවා අනේ මගේ දරුවව එක්කගෙන එන්න කියලා ගිහිල්ලා. නමුත් මේ අවස්ථාව ප්‍රතික්ෂේප කරනවා වර්ග පුරෝහිතය විසින්. වර්ග පුරෝහිතය කියනවා 4 දෙනෙක් කෙරෙහි විශ්වාස කරන්න බෑ කියලා. අන්නේ අවස්ථාව මේ. එතකොට මේ ප්‍රකාශය කාගේද කියලා අහනවා වර්ග පුරෝහිතයගේ. විශ්වාස නැතයි කියලා සඳහන් කරන 4 දෙනා කවුද අහනවා. ඒ 4 දෙනා තමයි පුතේ සොරෙක්, ඒ වගේම තමන් අතුරගෙන හිටපු කොළ, ඒ වගේම ස්ත්‍රීන් සහ රජ කෙනෙක් කියන එක. 9 වෙනි ප්‍රශ්නය කොහොමද මම එයාගේ නම කියන්නේ අයියා? මෙහි අයියා කියන ඇමතුම ලැබුවේ කවුද කියලා අහනවා. එතකොට පුතේ මේ සංවාදයේ සිද්ධ වෙන්නේ පුංචි මැනිකා හිරගෙදරට යනවා බබුන් හොයාගෙන. ඒ අවස්ථාවේදී අර හිරපල්ලගෙන් තමයි මෙහෙම අහන්නේ. අර නැති වෙච්ච කෙනා ගිරේ දාපු කෙනාගේ නම ඇහුවට පස්සේ මෙහි අයියා යනුවෙන් ඇමතුම ලැබුවේ හිරපල්ලා. ඉහත පාඩේ ඇතුළත් ග්‍රන්ථය සිංහලයට අනුවර්තනය කරේ ඒ.පී. ගුණරත්න මහතා. මේක බැද්දේගම කෘතියෙන් උපුටාගත්තු පාඩයක්. 10 වෙනි ප්‍රශ්නේ කුරහන් නිසිමුව කලවර බලාලා පාඩමෙන් අහලා තියෙන්නේ හේනේ පැලේ මා විඳිනා සුරුක්කන් ඌරෝ ඇවිත් වටපිට කරති සක්මන්. වැටටත් උඩින් උන් අල්ලන මලක්කන් අපොයි මගේ කිරිපතිනා කුරක්කන්. මේ තද කළු අකුරින් මුද්‍රිත වචන වල අර්ථ අහනවා. තද කළු අකුරින් මුද්‍රිත වචන තමයි සුරුක්කන් කියන එක සහ මලක්කන්. සුරුක්කන් කියන්නේ පුතේ දුෂ්කරතා, කරදර කියන එක. මලක්කන් කියන්නේ කරනම් ගැසීම, පිනුම් ගැසීම කියන එක. මේ සඳහන් ආකාරයට කරදර කරන්නේ කවුද කියලා අහනවා. ඌරෝ ඇවිත් වටපිට කරති සක්මන්. වැටටත් උඩින් උන් අල්ලන මලක්කන්. එතකොට කරදර කරන්නේ ඌරෝ. දැන් බලන්න ඔයාට මෙතනින් 20න් ලකුණු කීයක් හම්බ වෙලාද කියලා. එතකොට 10ක් තිබුණ ප්‍රශ්න එකකට 2 ගානේ 20න් කීයක් තිබුණද කියලා බලලා පහලින් කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා. හරි පුතේ. දැන් එහෙනම් දෙවෙනි ප්‍රශ්නට අපි යමු. අවස්ථා සම්බන්ධයේ ප්‍රශ්න ටික. දැන් ඔයාලට තියෙන්නේ වීඩියෝ එක පොඩ්ඩක් ස්ටොප් කරලා මේ අවස්ථා සම්බන්ධයේ ප්‍රශ්න ටිකට පිළිතුරු සටහන් කරගන්න එක. ඊට පස්සේ අපි බලමු මේවට උත්තර ඔයාලා ලියපු දේවල් හරිද කියලා. ප්‍රශ්නය. පහත සඳහන් ගද්‍ය හා පද්‍ය පාඨ කියවා අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න. මෙතන පුතේ ප්‍රශ්න 5ක් අහනවා. එකක ලකුණු 4 ගානේ 4 5 20ක් හම්බ වෙනවා. එතනදී ගද්‍ය පාඨ එකකුයි ගද්‍ය පාඨ දෙකකුයි පද්‍ය පාඨ 3ක්. එහෙමත් නැත්නම් පද්‍ය පාඨ දෙකකුයි ගද්‍ය පාඨ 3ක් විදිහට තමයි ප්‍රශ්නේ අහන්නේ. මුලින්ම අහලා තියෙනවා අග පිපිමල් මලිගියලිය කැලේයා වග බැඳ හෙන රජහස පුල් විලේයා ළඟ තුරුමල් ගිලි උනුරුණ උලේයා මග බැස යව පළ හෙළ වැලි තෙලේයා.
මෙතනදී තදකලු අකුරින් මුද්‍රිත පදවල අර්ථ ලියන්න දීලා තියෙන පුතේ වග බැඳ හෙළ වැලි කියන අර්ථ දෙක. වග බැඳ කියන්නේ රංචු ගැසි රංචු වී කියන එක. හෙළ වැලි කියන්නේ සුදු වැලි තලා කියන එක. ඊට පස්සේ අහලා තියෙනවා දෙවෙනි ප්‍රශ්න විදියට කවියේ අර්ථය සරල බසින්න යන්න. එතකොට මේකේ තේරුම තමයි අග පිපිමල් මලිගියලිය කැලෑයා කියන්නේ ඉද්ද මල් පෙළුණු කැලෑවෙන් යුක්ත. වග බැඳ හෙන රජහස පුල් විලේයා කියලා කියන්නේ රංචු පිටින් හංසයන් එකතු වෙලා එන විල් තිබුණු. ළඟතුරු මල් ගිලිහුණු රොණ උලේයා කියලා කියන්නේ ගස්වල මල් වලින් ගිලිහුණු මල් රේණු ගැවසී ගත්තු. මග බැසයව පළ හෙළ වැලි තෙලේයා කියන්නේ පුතේ මේ පැහැදිලි සුදු වැලි තලාවේ මගට බැහැලා යන්න කියන එක. කොට ඔයාට සමස්ත අදහස මේ විදිහට ලියන්න පුළුවන්. ඉද්ද මල් පිරුණු වැල් ඉද්ද මල් පිරුණු ඉද්දවැල් කැලයෙන් යුක්ත රාජහංසයන් රංචු පිටින් බසින මල් පිපුණු විල් වලින් යුක්ත ගස්වල මල් වලින් ගිලිහුණු මල් රේණු ගැවසී ගත්තු පැහැදිලි සුදු වැලි තලාවේ මගට බැහැලා යන්න කියන එක. අද පොඩ්ඩක් අසනීප ගතියෙන් ඉන්න හින්දා තමයි මේ කටහඬ පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් එකකින් වලට බාධාවක් වෙනවා නම් මුලින්ම සමා වෙන්න තියෙනවා. ඊට පස්සේ පුතේ දෙවෙනි ප්‍රශ්නය කොළ දර නැතිව පිස කෑ නොහි සයින් පීඩිතව නොයිද නැති කෙනෙක් උළු කැන්බත් ආදිය පිස කව බොව. මේක පුතේ මේ කේවට බමුණ විසින් යොදන උපක්‍රම තමයි දර නවත්වනවා, ඊට පස්සේ ජලය, ඊට පස්සේ හාල් නවත්වනවා. මෙන්න මේ යුද්ධ උපක්‍රම යොදන අවස්ථාවේ තමයි මේක තියෙන්නේ. ඒ යුද්ධ උපක්‍රම එයා යොදන දේවල් වලට අදාළව යොදන උපක්‍රම. තද කළු අකුරින් මුද්‍රිත පදවල අර්ථ. සයින් පීඩිතව කියන්නේ බඩගින්නේ ඉඳගෙන කරදර වෙන්නේ නැතුව. උළු කැන්බත් කියලා කියන්නේ හාල් වලින් හදපු කැඳ බත් ආදිය. පාඨයේ සමස්ත අදහස සරල බසින් ලියන්න කියලා තියෙනවා. කොළ කියන්නේ ආමන්ත්‍රණාර්ථේ නිපාතයක්. ආමන්ත්‍රණයක් කොළ කියලා කියන්නේ තේරුම තමයි දර. يعني මිනිසුනි දර නැතුව උයාගෙන කන්න විදියක් නැතුව බඩගින්නේ පීඩාවට පත් වෙලා ඉන්නේ නැතුව කැම නැති කෙනෙක් ඉන්නව නම් මෙන්න මේ හාල් වලින් හදපු හාල් වලින් කැඳ බත් ආදිය හදාගෙන කන්න බොන්න කියලා. උපහාසයෙන්සු අවස්ථාවක් විදිහට අපිට මේක පෙන්වන්න පුළුවන්. ඊළඟට පුතේ තුන්වෙනි ප්‍රශ්නය පැසෙයි නිබඳ සුවඳල් කෙත්වත්තවට ඇසෙයි ළමා වසු පෙටියන් හඬදුරට දිසෙයි වෙහෙර එහි සුරවිමනක් ලෙසට රසෙයි අමා රසමේ ඒ පියස දුට. මේක පුතේ හංස සංදේශේන කවියක්. හංස නෙමෙයි හංස සංදේශේන කවියක් කෑරගලේ වෙන්චපීමේ ලෙසින් සිට. එතකොට කෑරගල විහාර භූමිය පිළිබඳව වර්ණනාවක් තමයි මේ කොටසේ ඇතුළත් වෙලා තියෙන්නේ. පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ එහි සඳහන් උපමාව සහ උපමේය. ඔයාලා දන්න උපමාව උපමේය අඳුර ගන්න ගොඩක් ලේසි අපිට. උපමා වාචී නිපාත පදයක් එතන තියෙනවා. මෙන්සේ වැනි බඳු එව් වගේ ලෙස ওই විදියට. එතකොට මෙතන තියෙනවා බලන්න දිසෙයි විහෙර එහි සුරවිමනක් ලෙසට. එහෙනම් මේක උපමාව තමයි සුරවිමනක් ලෙසට කියන එක. උපමාව අපිට අඳුර ගන්න පුළුවන් මේ නිපාත පදයට එක්ක තියෙන එකේ. එතකොට උපමේය මොකක්ද? සුරවිමනක් විදියට උපමා කරලා තියෙන්නේ මොහොකටද? විහෙර. මොකක්ද විහෙර? එතකොට විහෙර තමයි උපමේය, සුරවිමනක් ලෙසට උපමාව. ඊට පස්සේ කියලා තියෙන පුතේ කවියේ අර්ථය සරල බසින් ලියන්න කියලා. එතකොට කවියේ අර්ථය තමයි මේ නිතරම හාත්පස කෙත්වතු වල සුවඳල් කියන වී වර්ගය හැදෙනවා. කුඩා වසු පැටවුන්ගේ හඬ ඈතට ඇහෙනවා. ඒ වගේම මේ කෑරගල විහාර භූමිය දිව්‍ය විමානයක් වගේ දිස් වෙලා තියෙනවා. ඒ ප්‍රදේශය දැක්කහම සිතට අමෘත රසයක් එනවා, අමා රසයක් දැනෙනවා කියන එක තමයි මේ කවිය අදහස සරල බසින් ලියුවම. හතරවෙනි ප්‍රශ්නේ දීලා තියෙන පුතේ තොප කුමකුත් නොදන්නා තැනැත්තවුන්ගෙන් මට කම් කිමද කියලා අවකප්පනෙන් සෑදූ හසුරෑන් අල්වා ඇදි සේ දුවන්නාසේ එම කියා. මේක උග්ගසේන සිටුපොත්තුගේ වස්තුවේ කොටසක්. එතකොට ඔයාලා දන්නවා මේ උග්ගසේන සිටුපොත්තුගේ වස්තුව කියන්නේ සද්ධර්ම රත්නාවලියෙන් උපුටාගත්තු කොටසක්. සද්ධර්ම රත්නාවලිය රචනා කරේ දඹදෙණි යුගයේදී මේ ධර්මසේන හිමියන් විසින් කියන එක. ඊට පස්සේ මේ පාඨය හා සම්බන්ධ අවස්ථාව කෙටියෙන් ලියන්න කියලා තියෙනවා. මේක තමයි පුතේ මේ පාඨය හා සම්බන්ධ අවස්ථාව තමයි අර විද්‍යාධ්‍යයනයේ දරුවා නලව සිටු පුත්‍රයාට බැන වදින අවස්ථාව. මේ පාඨයේ අදහස සරල බසින් ලියන්න කියලා තියෙනවා. මේකේ අදහස කිසිම දෙයක් නොදන්න ඔබගින් මට ප්‍රයෝජනයක්
නැහැ කියන එක කිය අර කටකලියාව බැඳලා සූදානම් කරපු අශ්වයාගේ ලනු අල්ලා අදින විට දුවනවා වගේ ඒකම කියා කියන එක අවකප්පණය කියලා කියන්නේ මේ කටකලියාව බැඳ කියන අදහස. ඊට පස්සේ පස්වෙනි එක පුතේ ඒ සස්තෙපුල් හා සමග ඩබරායෙන් ගුළුදියක් සෙයින් දරුණික් මිනි දිපිත් මවුනට සෙත් වී මේ සඳහන් උපමාවක් ලියන්න කියනවා. මේ අඟුල්මාල් දමනේ එන්නේ අර මූඩගර්භ ආගමක් දැක්කට පස්සේ අඟුලිමාල තෙරුන් වහන්සේ සත්‍ය ක්‍රියා කරපු අවස්ථාව උපමාව තමයි ඩබරායෙන් ගුළුදියක් සෙයින් කියන එක. දිය පෙරණෙන් ගලාගෙන එන ජල ධාරාවක් වගේ. මේ පාඩේ හා බැඳුණු අවස්ථාව කෙටියෙන් ලියන්න කියනවා. ගැබ හරස් වෙච්ච කාන්තාව සුව කරන්න සත්‍ය ක්‍රියාවක් කරන්න අඟුලිමාල තෙරුන් වහන්සේ සත්‍ය ක්‍රියාව කිරීමෙන් පස්සේ අවස්ථාව තමයි මේ තියෙන්නේ. එතකොට මේ විදිහට ඔයාලට ලකුණු 20ක් හම්බ වෙනවා 4 වැඩි කිරීම 5 විදිහට. එතකොට ඔයාලට පුළුවන් දැන් ලකුණු ගන්න සඳහන් කරගන්න. ඊට පස්සේ පුතේ විචාර ප්‍රශ්න මෙතන දීලා තියෙනවා. විචාර ප්‍රශ්න ටික බැලුවාම පළවෙනි එක තුන්වෙනි විචාර ප්‍රශ්නය අඟුල්මාල් දමනෙන් එකයි. ඊට පස්සේ ඔයාලට දීලා තිනවා කෑරගලෙන්. කෑරගලේ කියන්නේ හංස සම්දේශයෙන්. ওই දෙකෙන් එකක් තමයි ඔයා තෝරගෙන ලියන්න ඕනේ. මුලින්ම අපි අඟුල්මාල් දමනයේ විචාර ප්‍රශ්නේ බලමු. මම මේකේ උද්දෘත ටික සාකච්ඡා කරගෙන යන්නේ. නොහික්මුණු පුද්ගලයෙකු නිසා සමාජයට වන අයහපතයි ඒ දුර්දාන්ත පුද්ගලයා යහමකට ගැනීමෙන් සිදුවන යහපතයි අඟුල්මාල් දමනෙන් නිරූපණය වෙනවයි කියන එක. එතකොට පුතේ අපිට ඒකට උදාහරණ විදිහට ගන්න පුළුවන්. නොහික්මුණු පුද්ගලයෙක් හින්ද සමාජයට වෙන අයහපතට අඟුලිමාල මිනිසුන්ව ඇඟිලි මරලා ඇඟිලි මාලයක් කරලා දාගෙන ඉන්නකොට මිනිසුන්ට කිසිම දෙයක් කරගන්න බැරි වුණා නේද? එතකොට හේ හැම ආරන්නේහි හසර නැති කලේ දර පලා සඳහා වල් යන්නාහු නැති කියන උද්ෘතය අපිට ගන්න පුළුවන්. ඒ වගේම මේ දුර්දාන්ත පුද්ගලයෙක් නිසා ජන සමාජයට වෙච්ච අයහපත ගැන කියනකොට ඒ ගමේ ඉන්න මිනිස්සු ගිල රජතුමාට පැමිණිලි කරන අවස්ථාව උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන්. මහරජ තගේ රට අඟුලිමාල නම් සොරෙක් වීය කිය වලපිත්. ඒ අවස්ථාව අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ පුතේ අපි ගත්තාම අපි උදාහරණ දෙක ලිව්වේ නොහික්මුණු පුද්ගලයෙක් නිසා සමාජයට වන අයහපතට. දුර්දාන්ත පුද්ගලයෙකු යහමගට ගැනීමෙන් සිදුවන යහපත අහලා තියෙනවා. එතකොට දුර්දාන්ත පුද්ගලයෙක් කියලා කියන්නේ මේ අඟුලිමාල තෙරුන් යහමගට ගත්තාම වෙන යහපත. ඒකට අපිට පුළුවන් අර සත්‍ය ක්‍රියා කරන අවස්ථාව ගන්න. ඒ වගේ සත්‍ය ක්‍රියා බලයෙන් ඒ වගේ දෙයක් සිද්ධ වුණේ මේ හොඳ පුද්ගලයෙක් බවට පත් වෙච්ච නිසා. ඒ සස්තෙපුල් හා සමග ඩබරායන් ගුළුදියක් සෙයින් දරුණික් මිනි කියන උදාහරණය ගන්න පුළුවන්. ඒ වගේම පුතේ අඟුලිමාල තෙරුන් වහන්සේ අවසානයේදී දුර්දාන්ත පුද්ගලයෙක් යහමකට ගැනීම නිසා උතුම් ඵලයක් රහත් ඵලයට පත් වෙන්න පුළුවන් වුණා. ඒකල්හි අඟුලිමාල තෙරුන් උපමාව මහනුවම් කොට රාත් වූහ කියන කොටස අපිට ගන්න පුළුවන්. මේ වගේ අපිට පුළුවන් උද්ෘත ගැලපෙන විදියට තෝරගන්න. මේ උද්ෘතම වෙන්න ඕනේ නැහැ. ඊට පස්සේ අපි බලනවා නැත්ත හොත් ප්‍රශ්නේ ගම්පියසක ඇති සුන්දරත්වයත් ගැමියන් තුල වූ බොදු බැතියත් නිරූපණය කරමින් කෑරගලේ වැජපෙීමේ ලෙසින් සිට පැදිපෙළ රචනා කරලා තියෙනමයි කියන එක. හංස සංදේශේ. ගම්පියසක සුන්දරත්වය ගත්තාම අපිට පුළුවන් පුතේ ගන්න කුලින් කුළඹ සිහිලඹ වැහෙන කදුරිය. ඒ ප්‍රදේශයේ ලස්සන. ඒ වගේම සාරපලය අඹ දඹරඹ දවල් පිට. ඔයාලට මතක කවි වලින් ස්වර්සරේ සුන්දරත්වයේ තියෙන කවි දෙකක් ඔයාලට පුළුවන් ඒකට තෝරගන්න. ඒ වගේම බොදු බැතිය ගත්තාම අර විහාර වර්ණනාවෙන් ගන්න පුළුවන්. නොඑක් තැනම පිපිමල් පිරුණු පොකුණුය. එතන තියෙනවනේ 100ක් අය කෙලිත වැදපුද පැදකුණුය කියලා ඒ නිසා එක ගන්න පුළුවන්. ඒ වගේම නිබඳ පැසී පළ ලඹ දෙන මිහිරබය කියන කවියත් ඒකට අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ අපි යනවා හතරවෙනි ප්‍රශ්නෙට. හතරවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ පුතේ සිංහබාහු එකෙන් අහලා තියෙනවා. ඒ වගේම වස්සානේ. ඔය දෙකෙන් කැමති එකක් තෝරගෙන ලියන්න තියෙන්නේ. සිංහබාහුවෙන් අහලා තියෙන්නේ සිංහබාහු චරිතයයි සුප්පාදේවි චරිතයයි පිළිබඳව. ඒක සිංහබාහු නාට්‍යයේ සාර්ථකත්වයට වහල් වෙලා තියෙන එක. සිංහබාහුගේ චරිතය පිළිබඳව අපි ගත්තොත් අපිට පුළුවන් රොස්වි එදිනේ කීරුදු අදනේ කියන කොටසයි තුමුල ගතින්දා බාහු බෙලෙන්දා කියන කොටසයි උද්ෘත විදියට ගන්න. ඒ වගේම සුප්පාදේවියගේ චරිත නිරූපණය ගත්තාම අසිරිමත් වූ දේකි මේලොව කියන කවියයි ප්‍රේමවන්ත දරුවනි මාහිදිනු කන්‍යොම කියන කවියයි අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ අපි යනවා වස්සානයට. වස්සානයේ අහලා තියෙන පුතේ චමත්කාර ජනක පරිසර වර්ණනාවයි කාව්‍ය උපක්‍රමයි පිළිබඳව. චමත්කාර ජනක පරිසර වර්ණනා ගත්තාම වස්සානයේ කුඹුක්කතු වතුර අත ගගා නැමිලා දියට ගන්න පුළුවන්. දෙවට දිග
කරදවැල් ආරුක්කියට සැඟව කියන කවිය ගන්න පුළුවන්. පරිසර වර්ණාවට ඕන කවියක් ගන්න පුළුවන් ඒකේ. ඒ වගේම කාව්‍ය උපක්‍රම ඔය දෑල දොඩ මලිය සුවඳ බැරුවා එන්ට නිල් වතුර තුරුළු කර කෙසේ අතහැරම්යන්ද කෙකටියා පදුර සුදු මල් පුකුර වඩාගෙන කියලා උත්ප්‍රේක්ෂා අලංකාරය ගන්න පුළුවන්. සිනේහේ පිරී ගිය ඔබ නය නිල් පොකුණ කවිය රූපක තියෙනවා ඒ කවිය ගන්න පුළුවන් කාව්‍ය උපක්‍රම විදියට. ඊට පස්සේ පුතේ 5 6 7 ප්‍රශ්න 3ක් දීලා තියෙනවා. මේ ප්‍රශ්න තුනෙන්ම එකකට ඒවා උත්තර ලියන්න ඕනේ. පස්වෙනි ප්‍රශ්නේ අහලා තියෙන ගංගාවි සංගීතයෙන් අර මිනිසාගේ ජීවිතය පිළිබඳ විවරණයක් කරනවායි කියන එකට. අපිට ඒක ගන්න පුළුවන් එන්නේ කොහි සිටද කොතැනකටද යන්නේ කියන එක. ඒ වගේම හිරිමල් සිනාරැලි පෙන පිඬු මිහිරිතම කියන එක. ඒ වගේම රන්තරු පිරිවරාගත් සඳ මඩල යට කියන කවිය. 6 වෙනි එක අහලා තියෙන පුතේ අඟුල්මල් දමනේදී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ගුරුවරයෙකුගේ ලක්ෂණ නිරූපණය කරනවායි කියන එක. ඒකට අපිට ගන්න පුළුවන් උලිම අඟුල්මල් සහ බුදුරජාණන් වහන්සේ අතර වෙන සංවාදය ප්‍රශ්න කිරීම. බුදුහු මම සිටියෙමි තෝද සිටයි වදාළෝ කියන එක. ඒ වගේම අර අඟුලිමාල තෙරුණව නිවැරදි මාර්ගයට යොමු කරන්න මිනිසුන්ගේ ඒ තියෙන කරුණාව ලබා ගන්න එයාට අර මූඩ ගර්භ ස්ත්‍රියකට කරන්න කිව්ව සත්‍ය ක්‍රියාව සස් කොට සෙත් කරනු වෙදදම් නොවේ කියන කොටස ගන්න පුළුවන්. සැනට සුදුසු විදියට ඒ දේවල් කරා. ඒ වගේම අඟුලිමාල තෙරුන්ට නිතරම විවසන්න කියලා බුදුරජාණන් වහන්සේ කිව්ව හැම දෙයක්ම විවසීමෙන් කරගන්න පුළුවන් කියන එක. බ්‍රාහ්මණය අදිවාසනා කරා. ඒ උද්ෘතයත් අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ පුතේ අපි 7 වෙනි ප්‍රශ්නෙට යනවා. යහපත් සමාජයක් බිහි කරන්න ජන කවියෙන් ලැබෙන පිටිවහලයි අහලා තියෙන්නේ. ඒක හරිම සරලයි. එතකොට යහපත් සමාජයකට අවශ්‍ය උපදෙස් තමයි මේකේ කොහොමද දීලා තියෙන්නේ. එතකොට නැහින දෙහින කාලෙට පින් කෙරුම යුත ගන්න පුළුවන්. ගොඩැල්ලේ තරම දැනගෙන කවිය ගන්න පුළුවන්. අඳුරු කරවලේ කවිය ගන්න පුළුවන්. ඉතින් පුතේ මෙන්න මේ විදිහට විචාර ප්‍රශ්න ටිකට මම ඔයාලට උද්දෘතත් සැපෙව්වා. ඉතින් භාෂා පේපර් එකේ වීඩියෝ එකකුත් තියෙනවා. ඒකත් බලන්න. තව අධ්‍යාපන අමාත්‍යාංශයේ පේපර් එකක් නැති ළමයි ඉන්නවනම් මෙසේජ් එකක් දාන්න WhatsApp නම්බර එකට අනිවාර්යෙන්ම මම එවන්නම්. මේ පේපර්ස් ටිකත් කරලා යන්න. එතකොට ටයිමින් තියලා කරන්න. අනිවාර්යෙන්ම විචාරවලදී ඔයාලට කාලය සම්බන්ධයෙන් ගැටලුවක් වෙනවා. පැය භාගයක් ඔයාලට 15 විචාරයකට ගත්තත් 10 විචාරයක විනාඩි 20ක් වගේ අරගෙන ලියන්න පුළුවන්. ඉතින් ඒක නිසා අනිවාර්යෙන්ම කාලය තියලා නියමිත කාලෙට පිළිතුරු ලියන්න. එතනට ගිහිල්ලා වෙලාවට ලියනවා කියලා හිතාගෙන ඉන්න එපා. එහෙනම් පුතේ අපි අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙමු. ආයුබෝවන්.